තෙරුවන් සරණයි බෝසත්දුවේ පුතේ. අද ඔයාලා දන්න අපි හැමෝම දන්න ලස්සන බණ කතාවක් අහන්න තමයි මේ වෙලාවේ කවුරුත් සූදානම් වෙන්නේ. මේ පුංචිම පුංචි බණ කතාව ඉගෙනගෙන මේ බණ කතාවෙන් අපේ ජීවිතවලට ගන්න තියෙන ආදර්ශ අරගෙන අපි අපේ ජීවිතය බොහොම ලස්සන කරගන්නට ඕනේ. දුවේ පුතේ ගොඩාක් ඉස්සර ඈත කාලේ එක කැලෑවක හිටපු සිංහයෙක් දවසක් මුවෙක් අල්ල ගන්නට මුවෙක් ලුහු බැඳගෙන ගියා. ඔහොම ටික දුරක් දුරගෙන යනකොට සිංහයා විශාල මඩ වගුරක එරුණා. මේ මඩ වගුරෙන් ගොඩ එන්න බැරුව සිංහයා ගොඩාක් වෙලා උත්සාහ කළා. කොච්චරනම් උත්සාහ කළත් උනේ තව තවත් ඒ මඩගොඩේම එරිච්ච එකමයි. මේ විදියට මඩගොඩේ එරිච්ච සිංහයා දින ගණනක්ම මේ මඩගොඩේ හිටියා. දැන් ටික ටික කුසගින්නත් හොඳටම දැනෙනවා. සීතලත් වැඩි වෙලා කුසගින්නයි සීතලයි නිසා සිංහයා හොඳටම දුර්වල වුණා. ඔය වෙලාවේ කැලේ ඇවිදගෙන යන සිවලෙන් මෙහෙම මඩේ එරිලා එම්බත්ව ඉන්න සිංහයාව දැක්කා. සිවලා සිංහයා දැක්ක ගමන්ම බය වෙලා දුවන්න පටන් ගත්තා. සිංහයා හිවලාට කතා කරලා මෙහෙම කිව්වා. හිවල් හාමි බය වෙන්න එපා. මෙතනට ඇවිත් මට පොඩි උදව්වක් කරන්න. මාව මෙතනින් බේරගන්න. සිංහයාගේ කතාව අහගෙන හිටපු හිවලා මදක් නැවතිලා ඉඳලා සිංහයා ළඟට ගියා. සිද්ධ වෙලා තිබිච්ච දේ සිවලා තේරුම් ගත්තා. මට ඔබ බේරගන්න පුළුවන්. ඒත් මට බයයි. ඔබ මඩ වලින් ගොඩට ආපු ගමන් මාව මරාගෙන කාවි. ඒ නිසා මට නම් බෑ ඔබ බේරගන්න කියලා මේ හිවලා කීවා. ඇයි? සිවලා බය වුණා. මේ සිංහයා මඩගොඩින් උඩට ගත්ත ගමන් තමන්ව මරාගෙන කාවි කියලා. ඒ බය හිතිච්ච නිසා තමයි කිව්වේ මට ඔබ බේරගන්න පුළුවන්. ඒත් මට බයයි. ඔබ මඩ වලින් ගොඩට ආපු ගමන් මාව මරාගෙන කාවි. ඒ නිසා මට නම් බෑ ඔබ බේරගන්න කියලා සිවලා කිව්වා. ඊට පස්සේ සිංහයා කියනවා බය වෙන්න එපා. මේ වෙලාවේ මට උපකාර කරන්න. අනේ මට උපකාර කරන්න. මට උපකාර කළ කෙනෙකුට මා කවමදාකවත් හිරිහැර කරන්නේ නැහැ. මගේ ජීවිතයේ ඇති තාක්ම මා ඔබට උදව් කරන්නම් කියලා මේ සිංහයා කීවා. සිවලා දැන් ටිකක් කල්පනා කරනවා. එතකොට මතක් වෙනවා සිංහයෝ කවදාකවත් බොරු කියන්නේ නැහැ. මේ සිංහයාත් මට හිරිහැර කරන එකක් නෑ කියලා මේ සිවලට හිතුණා. හොඳයි මං ඔබතුමා කොහොම හරි ගොඩට ගන්නම්. වැඩිය කලබල නොවී ඉන්න. සිවලා එහෙම කිව්වා. සිවලා පයින්ම මේ මඩගොඩ බුරුල් කරලා ඒ අසල තිබිච්ච වතුර පාර සිංහයා හිටපු තැනට හැරෙව්වා. දැන් වතුර ටික ටික ගලාගෙන ඇවිල්ලා මේ මඩ ටික බුරුල් වුණා. සිංහයාට යාන්තම් අර මඩ බුරුල් වෙච්ච නිසා අත්පා කකුල් හොලව ගන්න පුළුවන්කම ලැබුණා. ඔහොම ටික වෙලාවක් ගියාට පස්සේ සිවලා සිංහයාගේ බඩ යටට රිංගලා බඩට පිට තියලා සිංහයා විශ්සුවා. සිංහයාත් මොකද වීර්යය අරගෙන ගොඩට පැන්නා. සිංහයා සිවලා ටික වෙලාවක් දැන් හති හලමින් ඉඳලා තමන්ගේ වෙහෙස නිවා ගත්තා. ඇයි? ගොඩක් මහන්සි වුණා. මඩට වතුර පාර හැරෙව්වා. මඩ ගොඩට බැහැලා පිට තියලා සිංහයාව බඩ යටින් ඉස්සුවානේ. ඒ ඉඳ ගොඩක් ලොකු මහන්සියක් දැනුණා. ඒ මහන්සිය විඩාව දුරුණාට පස්සේ සිංහයාත් සිවලාත් එතනින් පිටත් වෙලා ගියා. සිංහයා ටික දවසක් ගියාට පස්සේ ආපහු මේ දෙන්නව මුණ ගැහෙන්න දවසක් උදා වෙනවා.
සිංහයා දැන් ගොඩ දවසක් ඉඳලා කිසිම දෙයක් කාලා නැහැ. හොඳටම බඩගිනි වෙලා හිටියේ. ඒ නිසා සිංහයා ඒ අස්සලින්ම යමින් හිටපු මුවෙක් දැකලා මේ මුවාව සිංහයා මැරුවා. තමාට උදව් කරපු හිවල් හාමිත් මතක් වුණා. දැන් සිවලාට ඉස්සෙල්ලාම මේ මුවාව කන්න දුන්නා. සිවලාත් මුව මස් කාලා බඩ පිරුණට පස්සේ මුව මස් ගාතයක් අරගෙන යන්න පිටත් වුණා. ඔය මස් ගෙනියන්නේ කාටද? සිංහයා එහෙම ඇහුවා. ඒ මගේ හාමිනේට සිවලා කීවා. අද මට කරපු උදව්ව හාමිනේටත් කියලා දෙන්නත් එක්ක හවස් යාමේ අපේ ගල් ගුහාව පැත්තේ එන්නකෝ සිංහයා සිවලට කිව්වා. හොඳයි කියලා සිවලත් කිව්වා. සිවලා මස් ගාතේ අරගෙන ගිහිල්ලා බිරිඳට දීලා තමන් කරපු හපංකම තමන්ගේ බිරිඳත් එක්ක සිවලා කිව්වා. සිවලා මොකද කළේ? හවස් යාමේ සිංහයාගේ ගල් ගුහාවට ගියා. සිංහයා සිංහ දේනුවටත් සිවලව හඳුන්වලා දීලා තමන්ට කරපු උපකාරය ගැන මතක් කළා. ඉතින් සිංහයා සිංහ දේනුවටද සිවලා හඳුන්වලා දීලා ඒ අසල තිබිච්ච ගල් ගුහාව සිවලාට වෙන් කරලා දුන්නා. දැන් මේ දෙගොල්ලෝ ගොඩාක් කල් බොහොම සමගියෙන් ජීවත් වුණා. ඔහොම කාලයක් ගත වෙන්න සිවල් දෙනටත් සිංහ දේනුවටත් පුංචි පැටව ලැබුණා. සිංහයා සිවල් පැටවුන්ට ආදරෙන් සැලකුවා. තමන්ගේ දරුවෝ වගේ සිවල් පැටවුන්ට ගොඩක් ආදරෙන් සැලකුවා. තමන්ගේ ජීවිතේ බේරලා දුන්න සිවලාට සිංහයා හැම වෙලාවෙම සැලකුවා. කළගුණ සැලකුවා. තමන්ට උපකාර කරපු සිවලාව කවදාකවත් අමතක කළේ නැහැ. ඒ නිසා තමන්ගේ ජීවිතේ බේරලා දුන්න සිවලාට සිංහයා හැම වෙලේම සැලකුවා. ඒත් සිංහ දේනුව මේ වැඩේට චුට්ටක්වත් කැමති වුණේ නැහැ. සිංහයා නැති වෙලාවේදී සිංහ දේනුව සිවල් දෙනට ගිහිලා දොස් කියනවා, අවලාද කියනවා. හිවල් පැටවුන්ට වෙනස්කම් කරන්න පටන් ගත්තා. හවස ගෙදර ආවට පස්සේ සිවල් දෙන මේ සියල්ලම සිවලාට කීවා. සිවලා සිංහයා වෙත ගිහිල්ලා මෙහෙම කියනවා. දේවයන් වහන්සේ, අප දැන් හුඟක් කාලයක් මේ හිටියා. කොපමණ හිතවත් වුණත් වැඩි කාලයක් එකට ඉන්නකොට එපා වෙනවනේ. ඒ නිසා අපිට යන්න අවසර දෙන්න. සිංහයා දැන් ටිකක් කල්පනා කළා. මෙහෙම එකපාරම සිවලා යන්න හදන්නේ මොකක් හරි හිතේ අමාරුවකින් තමා කියලා සිංහයා හිතුවා. මොකද මේ එක්වරම වෙනස් වුනේ? සිංහයා ඇහුවා. නෑ, මේ වෙන මොකවත් නොවේ. ඔබ වහන්සේගේ දේවිය අපේ හාමිනේටයි දරුවන්ටයි අවලාද කියනවා. ඉතින් එහෙම නොකිය යන්න කීවනම් අපි යනවනේ. මොකටද ඉතින් හංගන්නේ? ඔන්න මං ඇත්තම කිව්වා. සිංහයා මේ කහලා බලවස්සේ දුක් වුණා. සිංහ දේනුව කැඳවලා සිවලා තමාගේ ජීවිතේ බේරගත්ත හැටි කියලා දුන්නා. සිවලා නැත්තම් මා මැරිලා හුඟක් කල් කියලා කිව්වා. කුලයෙන් වර්ගයෙන් වෙනස් නිසාම යහළුවන් අත්හැල්ලා දමන්න එපා කියලා සිංහ දේනුවට සිංහයා අවවාද කළා. කරපු අවවාදය තමයි කුලයෙන් වර්ගයෙන් වෙනස් නිසාම යහළුවෝ කවමදාකවත් අත්හැර දමන්න එපා කියලා. ඒ අවවාදය සිංහ දේනුවත් පිළිගත්තා. සිවලාටත් සිවල් දෙනටත් කරුණු පහදලා දීලා දෙදෙනාම සාමදාන කළා. ඊට පස්සේ බොහෝම කාලයක් මේ හැම දෙනාම යහළුකමින් කාලය ගත කළා. මේ පුංචි කතාවෙන් අපිට ගන්න තියෙන ආදර්ශ තමයි අපි හැම වෙලේම කළගුණ සලකන්නට පුරුදු වෙන්න ඕනේ. කළගුණ කියලා කියන්නේ Tamanට යම් කෙනෙක් උපකාරයක් කළා නම් ඒ උපකාරයේ මතක තබාගෙන අපි ඒ අයට ප්‍රතිඋපකාර කරන්නට පුරුදු වෙන්නට ඕනේ. කළගුණ සලකන්නට
පුරුදු වෙන්න ඕනි. කළගුණ අමතක නොකිරීමේ උසස් ගුණය අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන. අපිට කවුරු හරි උදව්වක් කළාම ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ අය කරපු උදව්ව දුවේ පුතේ අපි හොඳට මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි කරදරයකට විපතකට පත්වෙච්ච කෙනෙක් දැක්කොත් අපි ඒ අයට අපිට පුළුවන් උදව්වක් Tamanට කළ හැකි ඕනම උදව්වක් අපි කරන්න පුරුදු වෙන්න ඕන. ඒ දේ තමයි මේ පුංචි බණ කතාවෙන් අපිට ගන්න තියෙන ආදර්ශය. ඒ නිසා බෝසත් දුවා දරුවන් අපි හැමෝම කළගුණ දන්න, කළගුණ සලකන, කළගුණ අමතක නොකරන ඒ උසස් ගුණය අපේ ජීවිතවලට එකතු කරගෙන අපි පුංචි දූ දරුවන්ගේ ජීවිත ඉතා සාර්ථක කරගනිමු. මේ පුංචිම පුංචි බණ කතාව යහළුවන්ටත් කියලා දෙන්න. මේ වගේ ලස්සන බණ කතාවකින් තවත් දවසක අපි හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.